මම කොම්පන් වීදියේ දුම්රිය පටුමග එක්සත් ත්‍රිරෝධන සමිතියේ සභාපති ඔබතුමා දක්වපු ප්‍රශ්නෙට තමයි මම මේ පිළිතුරක් ඇටියට මගේ පැත්තෙන් මම යොමු කරන්නේ වැරදි මතයක් කියනවා අපි ඒ කියන්නේ අප්‍රිය දුරව තමයි අඩුවට දුවන්නේ අපි වැඩියට දුවනවා ජනතාව කියනවා අඩුවට දුවන ඕගොල්ලන් ඕගොල්ලන්ට දුවන්න බැරි කියලා මිල ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ තීරණය කරනවා නම් සත පහක්වත් ගන්න නැතුව දුවන්න කියලා අපි එකට කැමති මොකද අපි කැමති පැහැදිලි අපේ පැහැදිලි උත්තරේ මේකට අදාළ ආයතන මැදිහත් වෙන්න ඕනේ. අපි තීරණය කරන්නේ නැහැනේ මිල 85ද 100ද 50ද නිකන් දුවන්න කියලා. දැන් අපි අහන්නේ ඒ මිල අප්සමාගම් කවුරු ලව්වද ඒක මොකද්ද නියාමනය කරන්න ඒගොල්ලන්ට තියෙන බලතලය. මේක ජාතික ගමනාගමන කොමිෂන් සභාවට තමයි ලංකාව තුල මගියා ප්‍රවාහනය කිරීම සඳහා මිලක් සටහන් කිරීමේ අයිතිය තියෙන්නේ. එතකොට මේ අප්සමාගම් වලට කවුද අයිතිය දුන්නේ? දැන් ඔබතුමා කියන ආකාරයට ගසා ගන්න එතකොට අපිද නැත්තම් මේ අප්සමාගම්ද අප්සමාගම්ට හිතු ආකාර දවල්ට එක මිලක් උදේට එක මිලක් රාත්‍රීට එක මිලක් ගම් අතුරට එක මිලක් ගම් අතුරේ එතකොට ඒ ගැන ඕක මගියා දන්නේ නැහැ ඕක මගියා දන්න මගියට යම් මාධ්‍ය වලින් ඔය බත් බැලේ ඔය අරගෙන ගිහිල්ලා කරන්නේ මගියව පෙන්නලා මගියට කියන බලන්නකො අපිනේ අඩුවට දුවන්නේ කියලා ඒක තමයි මගියට ඕනේ මේ අපේ ලේකම්තුමා කතා කරනකොට මමත් එහෙමයි. අඩුව තැන කොතනද එතෙන්ට යනවා. අපි කියන්නේ මේක සෞර සාධාරණ ක්‍රමවේදයක් හදන්න. මේ ක්‍රමවේදය අපිට හදන්න බෑ. රජය මේකට මැදිහත් වෙන්න. රජය මැදිහත් වෙන්න ඕනේ. නැතුව මේ අපි 4-5 දිනට එකතු වෙලා මේක කරන්න බෑ. රජයට මැදිහත් වෙන්න බැරි කමකුත් නෑ. අනපනත් ඕන තරම් තියෙනවා. අපේ ලේකම්තුමා සඳහන් කර ආකාරයට මේක ලේකම්තුමා අවුරුදු 25කට කලින් මේ අනපනත් අවිලා තියෙන්නේ. එතකොට අද දක්වා ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන ගැටලුව අයි මේක ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කැමති අපි මේ අපේ ඉන්න සියලුම ත්‍රිරෝධ රථ වෘත්තීය ත්‍රිරෝධ රථ රියදුරන් පාර්ට් ටයිම් කාර්යය මෙතන මේ පැරසුට් කාර්යය කවුරුත් නැහැ. වෘත්තීය ත්‍රිරෝධ රියදුරන් කැමති රජය යම්කිසි මිලක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒ මිලේ අපි රැඳෙන්න අපේ සියලු දෙනාම අපි නැවත වරක් කියන කවුරු හරි අකමැතිද මෙතනින්? කවුරුත් අකමැති නැහැ. කවුරුත් අකමැති නැහැ. අපි කියන්නේ මේකේ මිල ඒක අපිට ලබා දෙන්න රජයේ මාර්ගේ. එච්චරයි. බොහොම ස්තුතියි. මේ වෙනතෙක් මාර්ගස්ස ප්‍රවාහන අධිකාරිය බස්නාහිර පළාත තුල විතරයි තීරෝධ රථ සේවා ප්‍රඥප්තියක් ස්ථාපිත වෙලා තියෙන්නේ. තව පළාත් 8ම තුල තවත් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකේ නෛතික අයිතිය මේ වෙනකොට දීලා තියෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. දැන් හෙට අපිට තියෙනවා ඒ කොමිෂන් සභාවේ සාකච්ඡාවක්. එතනින් ගිහිල්ලත් අපි ඉල්ලන්නේ එකම මිලක් ලබා දෙන්න පළාත් 9ටම හරියන ආකාරයෙන්. මොකද සමහරක් වෙලාවට බස්නාහිර පළාතේ තුල ගන්න මිල ඔය මේ කඳුකර පළාත්වල තියෙන මිනිසුන්ට ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපේ වාහනයට වැඩිය ඒ වාහන ෂේ වෙනවා වැඩි. එතකොට ඒ අදාළ පළාත තුල ඒ නියාමන කොමිෂන් සභාවේ මාර්ගස්ස ප්‍රවාහන අධිකාරීන් විසින් ඒවා නිර්ණය කරලා ඒවා ඒ මිල විද්‍යානුකූලව හදලා ඒ ඇයට ලබා දෙන්න ඕනේ කියන මතය තමයි අපි මේ පළ කරන්නේ.